2026 රිවිෂන් එකේ අපේ පෙබරවාරි මාසේ මොකද්ද වෙන්නේ? එතකොට අපි දැනට මාස දෙකක් රිවිෂන් එක කරලා ඉවරයි. මේ මාස දෙකේ සැලකිය යුතු වැඩ ගොඩක් අපි ඉවර කරා. අපි කිව්වා මේ පාර අපි රිවිෂන් එක සෑහෙන්න පිළිවෙලට වැඩ ටික කරන් යනවා. එතකොට අපි පළවෙනි මාසේ පළවෙනි දෙවෙනි පාඩම් සම්පූර්ණයෙන් අංග සම්පූර්ණව කතා කරා. නැත්නම් ඒකෙන් ටිකක් කරලා තව එකකින් ටිකක් එහෙම කරලා අර කෑලි මග ඇරලා කරලා නැහැ. ඊළඟ දෙවෙනි මාසේ ගිය මාසේ අපි රිවිෂන් එකේ තුන්වෙනි පාඩම ජීවීන්ගේ විවිධත්වයේ පරිණාමයේ පාඩම සම්පූර්ණයෙන් කතා කරා. ඒකම අපි ශාක ජීවන චක්‍ර ටිකක් කතා කරා. ඒතකොට සාමාන්‍යයෙන් මාසෙක ලොකු වැඩ ප්‍රමාණයක් ජනවාරි මාසෙදිත් අපි කරා. ඒක එක්කම අපි ජනවාරි මාසේ අපේ රිවිෂන් එකේ ප්‍රශ්න සාකච්ඡාව පටන් ගත්තා. අපි කිව්වා හැම මාසෙකදීම කලින් මාසේ කරපු පාඩම් වලින් වෙනම අපි පේපර් ඩිස්කෂන් එකක් කරනවා කියලා. එතකොට අපි ජනවාරියේ MCQ 175කටත් වඩා කතා කරා පළවෙනි දෙවෙනි පාඩම් වලින්. ඒවා ලිකන් දීලා ඉවර නැහැනේ. අපි ඒ ඔක්කොම විවරණය කරා පන්තියේ ලයිව් ඩිස්කෂන්ස් වලින්. ඒ වගේම මේ පෙබරවාරි මාසෙත් අපි ලොකු වැඩක් අපේ රිවිෂන් එකේ කරනවා. ඒ වගේම අපේ පුල් පේපර් ක්ලාස් එක යනවා. ඒකෙත් පුල් පේපර්ස් දෙකක් කරලා අපි එතනත් ලොකු වැඩ ටිකක් කරනවා. එතකොට අපේ රිවිෂන් එක ගත්තාම රිවිෂන් එකේ ඔයාලට ලැබෙන ටියුට් සෙට් එක මේ. මේ අපේ 2026 පුල් පේපර් ක්ලාස් එකේ ලැබෙන ටියුට් සෙට් එක. නිකන් බලන්න. ඔයාලා දෙකටම මේ එනවනම් ලොකු ටියුට් සෙට් එකක් ඔයාලට මේ රිවිෂන් පේපර් ක්ලාස් කෝස් එකෙන් ලැබෙනවා. ඔයාලට දෙකෙන් වෙන වෙනම එන්න පුළුවන්. ඒත් රිවිෂන් එකේ ළමයෙක්ට පේපර් ක්ලාස් එක ඇත්තටම නිකන් වගේ තියෙනවා. පේපර් ක්ලාස් එකට හරිම පොඩි පේමන්ට් එකක් කරන්න ඕනේ රිවිෂන් පේපර් කම්බයින් කෝස් එක ගද්දි. ඒකට හේතුව ඔයාලා රිවිෂන් එනවා වගේම පේපර්ස් ලියන්නත් ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. නිකම්ම පේපර්ස් කරලා වැඩකුත් නෑනේ ඔයාලා තියරි දන්නේ නැත්තම්. ඒකට රිවිෂන් එකෙන් පිළිවෙලට දන්න තියරි ටික කවර් කරගෙන යන්න ඕනේ. අනික දන්න භාගයට ඒවත් හරියට දැනගෙන පොලිෂ් කරලා රිවිෂන් එකේ අපි වෙනම යුනිට් බේස් ක්වෙස්චන් කතා කරලා එහෙම වැඩ ටිකක් යනවා. එතකොට රිවිෂන් එකේ මොනවද ඔයාලට මේ මාසේ කරන්නේ? රිවිෂන් එකට ඔයාලට මේ මාසේ අලුතෙන්ම අපි හදපු අපේ ශාකය ටියුට් එක ලැබෙනවා. එතකොට මේකේ සම්පූර්ණ ශාකයේ ෆුල් නෝට් එක තියෙනවා. අපි ශාක ජීවන චක්‍ර ටික ජනවාරියේ කරා. ඉතින් දැන් ජීවන චක්‍ර ටික මේකේ නැහැ. ජීවන චක්‍ර හැරෙන්න ශාකයේ ෆුල් නෝට් එක තියෙනවා. එතකොට මම හැබැයි පෙබරවාරි එන ළමයෙක්ට අසාධාරණයක් කරන්නේ නැහැ. පෙබරවාරි එන ළමයෙක්ට පෙබරවාරි මාසෙට ජොයින් වුණාට පස්සේ අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න පුළුවන්. මැසේජ් එකක් දාලා ඒ ශාක ජීවන චක්‍ර නෝට් එකේ PDF එක. අපි සාමාන්‍යයෙන් PDF දෙන්නේ නැහැ. හැබැයි ඔයාලා පෙබරවාරි එනවනම් ඒකේ PDF එකක් ඒ වගේම ඒකේ ඩිස්කෂන් එක. ඒ කියන්නේ තියරි කතා කරපු වීඩියෝ සෙෂන්ස්. ඒ වීඩියෝ එකයි ඒකේ තියරි ටියුට් එකේ PDF එකයි දෙකම ගන්න පුළුවන් පෙබරවාරියේ එනවනම්. එතකොට ආවට පස්සේ ඔයාලට පුළුවන් WhatsApp message එකක් දාන්න. මම මේ WhatsApp number එක අන්තිමට කියන්නම්. ඊළඟට රිවිෂන් එක එතනින් නතර වෙන්නේ නැහැ. රිවිෂන් එකේ මේ ටියුට් දෙකක් හම්බ වෙනවා. මේ ටියුට් එකේ සම්පූර්ණයෙන්ම තියෙන ශාක ජීවන චක්‍ර වලින් MCQ. ඒ වගේම මේ ටියුට් එකේ තව තුන්වෙනි පාඩමෙන් අහන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. එතකොට ටියුට් දෙකක් අමතරව හම්බ වෙනවා. මේවා කලින් මාසවල කතා කරපු පාඩම් ආයෙත් ඩිස්කෂන් එකකින් මතක් කරන වැඩපිළිවෙල. එතකොට රිවිෂන් එකේ සාමාන්‍ය ශාකයේ යද්දි මේ දෙකෙන් කලින් මාසේ අපි මතක් කරනවා. ඊළඟට අපේ පේපර් ක්ලාස් එකේ මොකද්ද වෙන්නේ? පේපර් ක්ලාස් එකේ ෆුල් පේපර්ස් දෙකක් ඔයාලට ලැබෙනවා. එතකොට ෆුල් පේපර් නම්බර් 5 6 දෙක ලැබෙනවා. ඉතින් දැන්වත් පටන් ගන්න. දැන් කලින් ගියේ වගේ හිතන්න එපා. මේ 5 පේපර්ස් දෙකෙන් වැඩ පටන් ගන්නවා. එතකොට මෙතනදී ඔයාලට ෆුල් පේපර්ස් ඔක්කොම print කරලා අපි මේ ගෙදරට එවනවා. දැනට මම මේ පේපර්ස් පළවෙනි ළමයි සෙට් එකට යවලත් ඉවරයි. එතකොට මේ පේපර්ස් ඔක්කොම print කරලා ඔයාලා ගෙදරට එවන්න. අනික මේ පේපර්ස් වල මාකින් අපි print කරලා ගෙදරට එවනවා. මේ paper 6 මේ paper 5 මාකින් එක. එතකොට මේ මාකින් ඔක්කොම structured essay උත්තර එක ප්‍රශ්න උත්තර දෙකම එක type කරලා තියෙනවා. අර A level scheme එක වගේම. එතකොට ඔයාලට මාකින් එකත් හොඳට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම රිවිෂන් එක ළමයින්ට මේ විශේෂ ටියුට් එක මෙම බූස්ට් ටියුට් එක ලැබෙනවා. ඒක ඇතුලේ අපි ලස්සන නිර්මාණාත්මක ප්‍රශ්න සෙට් එකක් දාලා තියෙනවා. මේක අර ටිකක් බර තියරි කාරණා දාපු ටියුට් එකක්. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ලිකාම ප්‍රශ්න නෙමේ අර A level මට්ටමට වඩා ටිකක් වැඩිපුර ප්‍රශ්න ටික මේ මෙම බූස්ට් ටියුට් එකේ තියෙනවා. එතකොට ඒ ටියුට් එකත් පේපර් ක්ලාස් එකට ජොයින් වෙද්දී ඔයාලට ලැබෙනවා. එතකොට ඔය තමයි අපි පේපර් ක්ලාස් එකේ රිවිෂන් එකේ කරන වැඩ ටික. එතකොට මේවා තියෙන්නේ කවද්ද? ඔයාලා දන්නවා කලින් ඉඳන් එන ළමයි නම් මේවා. එතකොට අපේ රිවිෂන් ක්ලාස් එක තියෙන්නේ සිකුරාදා. සිකුරාදා හවස 7 ඉඳලා. සිකුරාදා හවස 7 ඉඳලා
10 හමාර විතර වෙනකන් තියෙනවා. අපි දැන් මුල් ටිකේ නම් 10ට ඉවර කරා. හැබැයි ඒත් වැඩ වැඩි වෙනවත් එක්ක මම චුට්ටක් අපි මේක වැඩි කරමු 10 හමාර කිට්ටු වෙන්න කරන. 7 10 හමාර. එතකොට අපේ මේ රිවිෂන් එකේ තියරි කරන්නේ මේ දවස්වල. ඊට අමතරව එක්ස්ට්‍රා ක්ලාස් එකක් සතියක හෝ දෙකක වැටෙනවා. මුල් සතිවල නැහැ. අන්තිම සති දෙක හෝ අන්තිම සතියෙන් එකක්. ඒ එක්ස්ට්‍රා ක්ලාස් ගන්න අපි කලින් මාසේ කරන ඒවා තියෙනවනේ. ඒවට අදාළ පේපර් ඩිස්කෂන් කරන්න. රිවිෂන් එකේ කරන MCQ ඩිස්කෂන් එකට. එතකොට ඒක වැටෙන්නේ ඉරිදා. ඒක වැටෙන්නේ ඉරිදා උදේ 7:30 වගේ වෙනකන් තමයි අපි සෙෂන්ස් දෙකකට කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අර ඔයාලට තව පන්තියක් තියෙනවා නම් ඒවට යන්න පුළුවන්. කොහොමත් මේවා රෙකෝඩින් පන්ති ඉවර වෙලා පැය කිහිපයක් ඇතුලේ අපේ සයිට් එකට වැටෙනවා. එතකොට masterinbiology.lk එකෙන් ඔයාලා එද්දි ඒ පන්ති ඉවර වෙලා පැය කිහිපයක් ඇතුලේ රෙකෝඩින් බලන ඔප්ෂන් එකක් තියෙනවා. ඒත් ලයිව් සෙෂන්ස් වලට එන්න උත්සාහ කරන්න. මේ ඉරිදා එක හැමදාම නැහැ. මේක අන්තිම සති දෙකේ. එහෙම දැනට ඔළුවේ තියාගන්නකො. අන්තිම සති දෙක විතරයි. මේ සිකුරාදා ක්ලාස් එක තමයි අපේ සම්මත රිවිෂන් වෙලාව. ඒතකොට මේ සිකුරාදාට වෙන විෂයන් වල පන්ති අපි දැනුවත්ව නැහැ. මේ සිකුරාදා වලට වෙන පන්ති එක ක්‍රෑෂ් වෙන්නේ නැහැ. ඒකින්ද වලට සිකුරාදා දිගටම පන්ති ටිකට ජොයින් වෙන්න පුළුවන්. සිකුරාදා හවස 7:10:30. ඊළඟට අපේ පේපර් ක්ලාස් එක තියෙන කවද? පේපර් ක්ලාස් එක ඔයාලට පේපර්ස් ලියන්න දවස් කිහිපයක් දීලා තියෙනවා. එතකොට අපි මේකෙදී පේපර්ස් සතියකට එක කොටස ගානේ කරන්නේ. දැන් පෙබරවාරියේ සති 4ක් තියෙනවානේ. එතකොට මේ පෙබරවාරි සති 4 පළවෙනි සතිය කරන්නේ අපි 5 වෙනි පේපරේ MCQ එක. දෙවෙනි සතිය කරන්නේ 5 වෙනි පේපරේ part 2 එක. තුන්වෙනි සතිය කරන්නේ 6 වෙනි පේපරේ MCQ එක. හතරවෙනි සතිය කරන්නේ 6 වෙනි පේපරේ part 2 එක. ඇයි මෙහෙම දාලා තියෙන්නේ? දැන් සමහර පන්ති වල කරන්නේ මේ දෙකම එක දවසේ කරලා ඊළඟ සතිය සම්පූර්ණ ඩිස්කෂන් එක. ඒක හරියන්නේ නැහැ නේ. ගෙදර ඉඳන් දැන් මේ ඔන්ලයින් එකෙන් ජොයින් වෙද්දි පැය 5ක් එක දිගට කරන එක ප්‍රැක්ටිකලුත් නැහැ. අනිත් එක එහෙම කරලා තේරුමක් නැහැ. ඔයාලා හිතනවා නම් පේපරයක් පැය 5 එක දිගට ලියන්න ප්‍රැක්ටිස් වෙන්න ඕනේ කියලා ඒකේ ලොකු වාසියක් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව A level පේපරේ MCQ එක තියෙන එක දවසක part 2 එක තියෙන තව දවසක. එතකොට ඔයාලා කොටස් දෙකක් විදියට වෙනම ලියන එක හොඳයි. එතකොට ඔයාලට පහසුයි වෙලාවත් බැලන්ස් කරගන්න ලේසි. අපි මේ එක එකේ ඩිස්කෂන් එක එදාම කරනවා. එතකොට අපි පේපර් ක්ලාස් එක කරන්නේ සෙනසුරාදා දවසේදී. සෙනසුරාදා දවල් 12 ඉඳන් ඔයාලට මේ පේපර් එකේ PDF එක ගන්න පුළුවන්. දවල් 12 කිව්වට masterinbiology.lk එකට මේක 10 විතර ඉඳන් දාලා ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඒතකොට දවල් 12 ඉඳන් තමයි පටන් ගන්න තියෙනවා. ඔයාලට දැන් හදිස්සිය හරි පේමන්ට් එක කරපු ගමන් ටියුට් එක ගෙන්න ගන්න බැරි වුණා PDF එක අරන් එවලට කරන්න පුළුවන්. ඒකින්ද අපි ටිකක් අර print out එකක් ගන්න කෙනෙක්ට පාසියක් දෙන්න 10ට විතර දානවා. එතකොට මේ වෙලාවට masterinbiology.lk එකෙන් ගත්තා. ඒ පේපර් එක අදාළ පේපරේ කරන්න. එතකොට අපේ රිවිෂන් ටෙලිග්‍රෑම් ඒ වගේම අපේ පේපර් කාස්ට් ටෙලිග්‍රෑම් channels දෙකක් separately තියෙනවා. ඒ වගේ තමයි ඔක්කොම මේ දැනුවත් කිරීම කරන්නේ. ඒ channels වලට එදා තියෙන පන්තිය එදා උදෙන්ම දානවා. එදාට කරන්න තියෙන පේපරේ ගැන එදාට සවිස්තර විස්තරයක් ටෙලිග්‍රෑම් channel එකේ දානවා. ඉතින් ඒක ගැන alert එකේ ඉන්න වෙනම අපෙන් අහන්න ඕනේ නැහැ. මොකද ටෙලිග්‍රෑම් channel එකේ එක දවසට අදාළව එක post එකක් වැටෙනවා එදා. ඒ post එකේ ඔක්කොම විස්තර ටික තියෙනවා. ඒතර ඔයාලට අමතක වෙන්න පැටලෙන්න බෑ. ඉතින් පළවෙනි සෙනසුරාදා එතකොට දවල් 12 ඉඳන් පේපරේ දානවා. ඔයාලට ලයිව් එකට එනවා නම් ඒ සෙනසුරාදා දවල් 3යි කාලේ ඉඳන් අපි ලයිව් ඩිස්කෂන් එක පටන් ගන්නවා. මේක ඒ සෙනසුරාදා 6:00 කිට්ටු වෙනකන් යනවා. මොකද MCQ 50ම අපි එදාට කතා කරනවා. part 2 එකත් අර විදිහම තමයි 12 ඉඳන් ඔයාලට පැය 3ක් නේ. එතකොට 12 ඉඳන් 3 වෙනකන් කර ඇති. එදාටත් දවල් 3යි කාලේ ඉඳන් ඩිස්කෂන් එක ඉස්සරහට යනවා. ආයි මේ MCQ එකත් එහෙමයි. ඔය MCQ එක දාට අපිට 6:00 වෙනවා. part 2 එකේ ඩිස්කෂන් එක 5:00 ඉවර කරනවා. මේ MCQ 50 කතා කරන වලට තියෙන ලොකු වෙලාවක් යන හින්දා ඒකට තමයි අපි වැඩි වෙලාවක් ගන්න. නැත්නම් ඔයාලගේ වෙලාව ඕනෙවට වඩා ගන්නව නෙමෙයි. MCQ 50ම කතා කරනවා. නැත්නම් විවරණයක් දුන්නොත් ලේසි මට. හැබැයි විවරණ දුන්නට ඔයාලා කියවන්නේ කලින් හම්බෙච්ච විවරණ තියෙනවා නම් ඒවා හැම ඇති. විවරණ බලන්න නැති හින්දා අපි මේ විදිය ප්ලෑන් කරලා තියෙනවා. එතකොට ඊළඟ සත් දෙකෙන් මේ දෙක මේ විදිහට යනවා. එතකොට පේපර් කාස් එකේ වැඩ ටික ඔය විදිහට යනවා සෙනසුරාදා. මේ ලයිව් එකට එන ළමයිනේ. දැන් ඔයාලට ලයිව් එක බලන්න බෑ. මේ වෙලාවේ පේපරේ ලියන්න බෑ කියලා හිතන්න. දැන් ඔයාලට පේපර්ස් ආවම නම් මීට කලින් උනත් පේපරේ ලියලා තියාගන්න පුළුවන්. මේ වෙලේම ලියන්න කියලා එකකුත් නැහැ. පේපර් ටික ගෙදර තියෙනවානේ. එතකොට ඒක ලියන්න පුළුවන්. එහෙම නැත්නම්
ඔයාලට මේ පේපර් එක දැන් අපි බලලා දෙන්නේ සෙනසුරාදා 12 ඉඳලා ඊළඟ සවුන්දා. දැන් සෙනසුරාදා ඉරිදා සවුන්දා දවස් 3ක් තියෙනවා. සඳුදා රෑ 12 වෙනකම් පේපර් එක ලියන්න පුළුවන්. සෙනසුරාදා දවල් 12 ඉඳන් සවුන්දා රෑ 12 වෙනකම්. දවස් 3කට කිට්ටුව දීලා තියෙනවා. මේ වෙලාවල් වල ලියලා අපි සයිට් එකට දානවා සබ්මිෂන් ලින්ක් කියලා එකක්. පේපර් සබ්මිෂන් ලින්ක් කියලා එකක්. මේක Google ෆෝම් එකක්. මේ Google ෆෝම් එකට ඔයාලා ලියන උත්තර ටික PDF එකක් විදිහට අප්ලෝඩ් කරන්න ඕනේ. ඒකට අපි ගන්න විස්තර ටිකත් එක්ක PDF එකක් විදිහට අප්ලෝඩ් කරන්න. එතකොට ඔයා අප්ලෝඩ් කරලා සතියක් විතර ඇතුළත අපි මේ පේපරේ බලලා ඔයාලට ඒ උත්තර ටික WhatsApp කරනවා. අපි ඒ Google ෆෝම් එකේ WhatsApp නම්බරයක් ගන්නවා. ඔයාලගේ උත්තර හරි වැරදි මාක් කරලා ඒක WhatsApp කරනවා. එතකොට MCQ එක ඉවර වෙලා ඒක WhatsApp කරනවා. part 2 එක ඉවර වෙලා ඒක WhatsApp කරනවා. ඒ part 2 එකෙද්දී MCQ එකේ part 2 එකේ ලකුණු දෙකම එකතු කරලා full mark එකකුත් ඔයාලට දෙනවා. ඔයාලා papers දෙකකම කරොත් ඔයාලගේ මෙච්චර ප්‍රතිශතයක් තියෙනවා full paper එකේ කියලා දෙනවා. මේ full paper එකේ වෙනම දෙනවා. ඊළඟට ඒ full papers වල top 10 එක තෝරනවා. වැඩිම ලකුණු තෝරනවා. ඊළඟට ඒ දෙකෙනුත් වැඩිම ලකුණු එකතුව පසක් මේ වැඩිම ලකුණු එකතුව තියෙන ළමයි 5 දෙනෙක් තෝරනවා. ඒ වැඩිම ලකුණු එකතුව තියෙන ළමයි 5 දෙනාට අපි ගෙදරට වෙනම තෑගි පහකුත් දෙනවා. ඉතින් ඒ කරන්නේ papers හැමදාම submit කරන්න ඒක ඔයාලට motivate එකක් විදිහට ඒකත් ගන්න පොඩි target එකක් තියන් වැඩ කරන්න. එතකොට ඕක තමයි අපේ 2025 revision paper class වැඩපිළිවෙල. මේ ඔක්කොම අපි tuts ඔයාලේ ගෙදරට courier කරනවා. එතකොට ඔයාලට ඒ ටික හම්බ වෙනවා ටක් ගාලා ඒ ටික පහසුවෙන් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් paper class වල papers එවන්නේ පරක්කු වෙලා ඒ වුණාට online කියලා බෑ. අපි paper වල marking එකත් එක්ක එවනවා. එතකොට ඔයාලට මාකින් එක එක්ක අම්මලට දීලා එහෙම බලන්න නැති වෙන්න මේ බබාලා නෙමෙයි මාකින් එක පැත්තකින් තියලා පේපර් එක ලියන්න. නැත්තම් බලන ළමයා මාකින් එවුව නැත්නම් රිසෝස් බුක් එකෙන් හරි බලනවනේ. ඒ හින්දා මාකින් එක එවනවා. ඒකේ ප්‍රයෝජනය ගන්න ඔයාලට ෆිසිකල් ක්ලාස් එකක වගේම වැඩ කරන්න පුළුවන්. ඔක්කොම පේපර් සෙට් එක කලින් ආවා. ඊළඟට මේ මං කිව්වා අර ශාක ජීවන චක්‍ර. ඒ ශාක ජීවන චක්‍ර ටික ඕනේ ළමයි. ඒ ශාක ජීවන චක්‍ර ටික ගන්න කියලා ශාක ජීවන චක්‍ර කියලා WhatsApp message එකක් දාන්න 070යි 299යි 46යි 47. මේකට WhatsApp message එක දාද්දි ඔයාලා masterinbiology.lk එකේ register වෙලා තියෙන log වෙලා තියෙන phone number එක අපිට එවන්න ඕනේ login number එක. එතකොට අපිට අපේ team එක check කරලා බලලා ඔයාලා class එකට එනවද කියලා ඔයාලගේ login number එක දුන්නාම ඔයාලට අපි ජීවන චක්‍ර tut එකේ PDF එකයි ඒකට අදාළ වීඩියෝ එකයි එනවා. අපි සාමාන්‍යයෙන් ටියුට් PDF දෙන්නෙම නෑ. ඒත් අර ශාකයේ පාඩම මෙතන කතා කරද්දි ජීවන චක්‍ර තිබ්බේ නැත්නම් අඩුපාඩුවන්නේ. අන්න ඒ හින්දා අපි මේ ටියුට් එකයි ඒක වීඩියෝ ඩිස්කෂන් එකයි දෙනවා. ඇත්තට මේ ටියුට් දැන් මහ ගොඩක් ඉතිරි වෙලා නෑ. ටියුට් කිහිපයයි තියෙන අර දැන් ආයි පරණ මාසවල ගන්න ළමයි වෙන නිසා අපි ටියුට් කිහිපවතාවක් පින් කරා. නැත්තම් ගොඩක් ඉතිරි වෙලා තිබ්බනයි. ඉවන් තිබ්බා. එහෙම එවන්න විදිහක් නෑ. මොකද දැන් අලුතෙන් ගොඩාක් ළමයි ජොයින් වෙද්දී ආයෙ ගහන්න බෑනේ. අපි එක ක්ලාස් එකක ගොඩක් ටියුට් දැනටමත් එවනවා. අපි කලින් ගහපු ඔක්කොම ටියුට් ඉවරයි. එහෙම අර ඉතිරි වෙන්න මේවා වෙන්නේ නැහැ. මොකද ළමයි ගොඩාක් දැන් අලුතෙන් ක්ලාස් එකට ජොයින් වෙනවත් එක්ක ඒ හින්දා අපි මේක PDF එකයි වීඩියෝ එකයි ඔයාලට දෙනවා. ඒතකොට ඔය ටික තමයි ඔයාලට masterinbiology.lk එකෙන් ජොයින් වෙන්න පුළුවන්. එතකොට ඒකේ දැන් ඉන්න ළමයි නම් දන්නවනේ. දන්නේ නැති ළමයෙක් ඉන්නවනම් මේක ජොයින් වෙන හැටි මම කමෙන්ට් සෙක්ෂන් එකේ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක බලලා masterinbiology.lk එකෙන් ජොයින් වෙන්න. නැත්තම් මම මෙතන කියලා මේක දිග්ගස්වන්න ඕනේ නැහැ. ඒකට හදපු වෙනම වීඩියෝ එකක් තියෙනවා. නැත්තම් මේවා වීඩියෝ බලන්න ඕනේ නැහැ. ඔයාලට කෙලින්ම මේවට ජොයින් වෙන්න පුළුවන්. ඔයාලා ගොඩක් පුරුයි. හැබැයි රිවිෂන් පේපර් එකට පේ කරද්දි කම්බයින් කෝස් එක එහෙම සමාන ළමයි නැත්තම් අහනවා. කම්බයින් කෝස් එක එහෙම ගන්න හැටි එතකොට ගන්න ඩිස්කවුන්ට් එක ගන්න හැටි ඒ ඔක්කොම අර වීඩියෝ එකේ තියෙනවා. මේකෙන් ගියත් ඔයාලට ඒවා හොයාගන්නත් බැරි නෑ. හරි එහෙනම් අපි එහෙනම් රිවිෂන් ක්ලාස් එකේදී හම්බෙමු. රිවිෂන් එක අපි මේ පෙබරවාරි 6 වෙනිදා සිකුරාදා පටන් ගන්නවා හවස 7ට. පේපර් ක්ලාස් එක පෙබරවාරි 7 වෙනිදා සෙනසුරාදා දවල් 12 ඉඳන් ලියන්න පුළුවන් 3යි කාලේ ඉඳලා ඩිස්කෂන් එක කරනවා.